හරි අපි යන් 1994 18 වෙනි ගැටලුවට. දැන් මේකේ කියනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වෙන වස්තුවක් ප්‍රස්ථාරයේ පෙන්වන හැටි අයුරින් කාලය සමග විචලනය වෙනවා කියලා. ඒතර සම්ප්‍රයුක්ත F බලයකට යටත්තේ තප්පර 10ක් තුළදී වස්තුව අයත් කරගන්න ගම්‍යතාවය මොකක්ද කියලා අහනවා. අපි දන්නවා බලකාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් අපිට ලැබෙනවා ආවේගය. වර්ගඵලයෙන් ලැබෙනවා ආවේගය සමානයි කාලය වැඩි කිරීම ඒ සම්ප්‍රයුක්ත බලය. ඒතර අපිට මේකේ බලකාල ප්‍රස්ථාරයෙන් වර්ගඵලයෙන් ගන්න පුළුවන් ආවේගය. අපි දන්නවා ඒතකොට නිව්ටන්ගේ දෙවන නියමයට අනුව මේ ආවේගය සමාන කරන්න පුළුවන් ගම්‍යතා වෙනසට. එම නිසා මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය අපිට සමාන කරන්න පුළුවන් ගම්‍යතා වෙනසට. එහෙම නැත්නම් ලබාගත් ගම්‍යතාවයට. හරි ඒ ඇසුරෙන් මම මේ ගාන හදන්න මේකේ වර්ගඵලය හොයාගන්න. මේකේ වර්ගඵලය අපි හොයමු. හරි මේ පාදයේ දිග 2න් 8ක් අඩු කරපුවම 6යි. ඒකට එකතු කරා මේ පාදයේ දිග 10යි. එකතු කළා 2න් බෙදනවා වැඩි කරනවා මෙයාගේ 5න් වැඩි කරනවා. 16යි 16 2න් බෙදුවම 8යි 8 වරක් 5 40යි නිව්ටන් තප්පර කියලා අපිට උත්තරේ එනවා. එම නිසා මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕනේ අංක 3.